බලන් ඉන්න. මේක මං දැක්කේ නෑ කාගවත් හරි උත්තරයක්. ළඟට ආපු උත්තර තිබ්බා, පොදු හරගත්ත ඒවා තිබ්බා. මෙන්න මෙතනදී කල්පනා කරන්න ඕනේ ඒවා දෙකයි තියෙන්නේ. මොනවාද දෙක? එකක් තමයි ඉලක්කම, අනිත් එක බීජීය පදේ. 5යි 10යි ගත්තොත් එතකොට බීජීය පදේ අමතක කරන්න. 5යි 10යි ගත්තොත් 5 10 පොදු හරය කවුද? 10. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. එහෙනම් අපේ පොදු හරය 10. y වර්ගයයි y ගත්තොත් කවුද පොදු හරය? හැමතිස්සම වැඩිම බලය තමයි පොදු හරය වෙන්නේ. දැන් මෙතන y වර්ගය මෙතන y වල පස්වෙනි බලය තිබ්බොත් පොදු හරය වෙන්නේ y වල කීවෙනි බලයද? පස්වෙනි බලය. හැබැයි මෙතන y වල පස්වෙනි බලය නෙමෙයි තියෙන්නේ. මෙතන වැඩිම බලය තියෙන්නේ y වල වර්ගය. එහෙනම් මෙතන බලය වෙන්නේ කවුද? y වල වර්ගය. පොදු හරය ගන්න තේරෙනවද? එතකොට පොදු හරය කවුද? 10යි y ගේ කවුද? 10යි y වර්ගය. 10යි y වර්ගය. ඊට පස්සේ අපි බලනවා මෙයාට තියෙන මෙයාට නැති ඒවා මොනවාද? මොනවාද බලන්න? මෙයාට තියෙන මෙයාට නැති ඒවා මොනවාද? උට නැත්තේ මෙයාට 10යි y වර්ගයේ ඉන්නවා, මෙයාට y වර්ගයේ ඉන්නවා. හරි. හැබැයි මෙතන 10 මෙතන තියෙන කීයද? මෙතන තියෙන කීයද? 5. එහෙනම් 5 10 වෙන කීයෙන්ද වැඩි වෙන්න ඕනේ? දෙකෙන්. එහෙනම් මම යටත් වැඩි කරනවා දෙකෙන්. යට විතරක් දෙකෙන් වැඩි කරලා හරියනවද? නෑ. යට දෙකෙන් වැඩි කරොත් උඩත් වැඩි කරන්න ඕනේ කාගෙන්ද? දෙකෙන්. එහෙනම් මම උඩත් වැඩි කරනවා දෙකෙන්. දෙවරක් 4 කීයද පුතා? මම දකින්න දැන් සමහරක් අය දඩබඩ ගාලා මකන්න හොයනවා මේ බලන් ඉන්න ඊළඟ ගාන හදන්න. 10යි y මෙතන ඉන්නවා, මෙතනට නැහැ. මෙතන ඉන්නවා, මෙතනට නැහැ. කවුද? 10 ඉන්නවද නැද්ද? හැබැයි මෙතන y වර්ගයක් හිටියට මෙතන ඉන්නේ කවුද? y. එහෙනම් y වර්ගය කරන්න කාගෙන්ද වැඩි කරන්න ඕනේ? y ගෙන්. එහෙනම් මම යට වැඩි කරනවා y ගෙන්. ඇතිද පුතා? යට විතරක් වැඩි කරාම ඇතිද? නෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? උඩත් වැඩි කරන්න ඕනේ y ගෙන්. 5 y ගෙන් ගුණ කරාම කීයද? 5යි y. එහෙනම් මට එනවා උඩ 8 ධන 5යි y බෙදීම 10යි y වර්ගය. ඔන්න ඔච්චරයි. ওই විදිහට හදාගත්තා නම් හරි.